බලන්න හොරර් මියුසික් එකක් ඇහෙන්නේ. අපි මේ බලාකුළු ගතියන එක ඊළඟට අයින් කරන්න ඕන ඊළඟ වීඩියෝ එකේදී ඔයාලා කියන්න මම දැනට දාන්න. අපි රැවෙන්ට ඉක්මනට ටූල් ටික හදාගමු. මොකද ඒක පාටයක් කරලා යනකොට රැට තමයි මම හිතන්නේ ස්පෝන් වෙන්නේ මොබ්ලා. ඊට ඔයාලගෙන් බේරෙන්න වෙනවා. මේ ගහ සුද්ධ කරගමු ෂණික. මේක ටිකක් බය හිතෙනවා යාළුවනේ. මම මේක වෙන වර්ල්ඩ් එකේ චුට්ටක් ප්ලේ කරලා බැලුවා. ඉතින් ටිකක් අමාරුයි. අපි රෑ වෙනකොට ඉන්න තැනක් හොයාගන්න ඕනේ. නැත්නම් අපිට සදා සුඛ භවන්තේ තමයි. අපි මේක ප්ලෑන් කරගමු. රැකියුලලා හැම මේක ඉන්නවා. ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එකයි ස්ටික් ටිකක් හදාගෙන ක්‍රාෆ්ටින් ටේබල් එක ගහලා පිකෙක්ස් එකක් හදාගමු. අපි මේක බලමු. ඔබ බාහිතන යාළුවෝ මේක අයිස් වෙලා මේවා. දැන් මේ තමයි ඉන්න වෙන්නේ. අපි විලේජ් එකක් හොයාගන්නත් ඕනේ. මම සවුන්ඩ් පොඩ්ඩක් අඩු කරනවා. මට නම් බයයි මොනවා වේද කියලා. මම මේ හොරර් මොඩ් එකක් ගහන්න. ඒ කියන්නේ මම කලින් ටිකක් ප්ලේ කරලා තිබ්බට හොරර් මොඩ් ප්ලේ කරලා තියෙන්නේ ගොඩක්ම අඩුයි. ටෝන් ටිකක් හොයාගන්න පොළොවට ගිහිල්ලා පුළුවන්. අපිට කෑමක් නැහැ. ඒත් මේ බයෝම් එකේ මම දන්න තරමින් චෙරි රතු පාට ගිනි ජාති තියෙනවා. ඒවත් හොයාගන්න බලමු අපි. මම විලේජ් එකක් හම්බෙයි කියලා බලාපොරොත්තු වෙන තමයි යන්නේ. රැවුනොත් නම් හරි භයානකයි යාළුවනේ. ඌරෙක් ඉන්න අපි මොෂනික මරාගමු. උන් අපිට ඩැමේජ් කරන්න යන්නේ නැහැ මම දන්නවා. කොහෙන්ද ඉඳපන්? ඌරෝ මේ ඌරෝ අසාමාන්‍යයි වගේ තේරෙනවා. ඈ මම දුවනවා හරියන්නේ. ඉතින් කුකුලට නම් මට කික්කව මරා ගන්න බෑ. මම දුවනවා ෆ්‍රෙන්ඩ්ස්. මේ මොකද්ද මේ? ලාවා නම් හොඳයි තියෙන එක. ඕ මේ හිමවලසු ගහනවා. දුමු මේ හිමවලසු ගහනවා ෆ්‍රෙන්ඩ්ස්. මම දන්න තරම් අම්මා ලොකු මේක. අපිට ස්නෝ විලේජ් එකක් හම්බුණත් ගොඩ. මොකක් හරි ඕනම් විලේජ් එකක් තිබ්බට අවුලක් නැහැ. අපිට මේ අවස්ථාවේ හැටියට අපි යම් පොඩ්ඩක් අර පැත්තට මේක ඉවර වෙනවද මන්ද මේ පැත්තෙන් ෆ්‍රෙන්ඩ්ස්. සවුන්ඩ් වලට නම් පොඩ්ඩක් බය හිතෙනවා. තාම කිසි මොබ් කෙනෙක් නම් මම දැක්කේ නැහැ. ඒ වුණාට තනි හිම විතර නෙමෙයි. බලන්නත් තියෙනවා. එකත් ඒ වගේ තමයි. පිට කේවින් යන්න පුළුවන් මේ ෆ්‍රෙන්ඩ්ස්. ඕ what for the hell. මේ පුළුවන් නම් අයන් ටිකක් මයිනින් යා.
අයන් පව් පටන් ගන්නකොට මයින්ඩ් තියෙනවා කියන්නේ හොඳයි ෆ්‍රෙන්ඩ්ස්. අපිට හොඳ අනාගතයක් තියෙනවා. අපි හදාගමු පිකෙක්ස් එකක්. ඊට පස්සේ අපි මෙතනත් අයන් තියෙනවා. අපි මේ ටික මයින් කරගමු. මම හිතුවේ මෙච්චර ලේසියෙන් මට අයන් කයන් එකයිද? holy shit. අයන් දෙකක් කරන් මොනවා කරන්නද ෆ්‍රෙන්ඩ්ස්? මෙතන අයන් එක පොඩ්ඩක් බලමු. මෙතන නම් දෙකක් තියෙනවා. අනේ එතන ටිකක් තියෙනවා අයන්. අපිට කෝල් හම්බුනේ නෑ. ඒත් අපි ලොක් ටිකක් දාලා මේ ටික පුච්චගෙන ෂීල්ඩ් එකක්වත් හදාගමු. අපිට කෑමක් නෑ. අපි ෆර්නස් එකක් හදාගමුකෝ. එක ෆර්නස් එකක් ඇති. අයන් 9ක්. 9න් මයින් කරලා මට මතක නෑ. අපිට කෑමක් නෑ ඒ වුණාට හුට්ටප්පරයයි. කෑම නැතුව ආපු එක නම් අවදානම් ෆ්‍රෙන්ඩ්ස්. මේවා කන්න බෑද? මේ අයන් ටික අරගෙන ෂීල්ඩ් එකක් හදාගෙන කැම ටිකක් අරන් යමු. අපි තව අයන් ටිකක් තියනවාද කියලා බලමු යාළුවනේ. ෆ්‍රෙන්ඩ්ස් බය වුණා ඒකට නම්. තව ටිකක් යන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. ඒත් බයයි. මල් ළඟට ඕච්චත් නැහැ. මම උඩට යනවා. නිකම් මැරෙන්නේ මොකටද ෆ්‍රෙන්ඩ්ස්? ඩෝමේ කියන්නේ සවුන්ඩ් නම් දැන් මට සෙට් නෑ එච්චර. මං හිතන්නේ රෑ වෙලා තියෙන්නේ. පේලියට එන එක අනාරක්ෂිතයි. පිළඟ තිබ්බ මේ බ්ලොක් ටික අරගෙන no. පිළඟ මීටරි ලොක් තිබ්බ නේද? what? මොකක්? මගේ ළඟ ලොක් තිබ්බ මීට වැඩිය. මට මතකයි. ෆ්‍රෙන්ඩ්ස් ඉන්දින් ගේම් එක භයානක වෙනවා වගේ. මට නම් හිතාගන්න බෑ මොනව කරන්නද කියලා. මම පට්ට බය වෙලා ඉන්නේ. නෑ මම බය නෑ. ඔය මම බයයි කියලා. මම මේකත් මතු වෙනවා සරින් සරීට. දැන් මොකක්ද ඒ? චෙස් ප්ලේට් එක දාගන්න පුළුවන්. ටූල් එකක් ගිනේ කිසිම චෙස් ප්ලේට් එකක් දාගත්තේ. ආරක්ෂාව දැන් කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒක. ඉතින් වෙනකන් හිටියනම් පොඩි ආරක්ෂාවක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. බලන්න දෙයක් නෑ. අපි එතකන් අපිට ඇති වෙනකන් මයින් කරගමු. අපි
ඕ අපි උඩට යන බ්ලොක් ටික මයින් කරගමු. පේන්නේ අපි ෆර්නිස් එකෙත් ඔක්කොම ඉවරලාද ලෝක්? විශ්වාස කරන්න බැ මේ හිම වැටෙනවා. ඕ ඊ මොකක්ද ෆ්‍රෙන්ඩ්ස්? ක්‍රාෆ්ටින් ටේබල් එක. තව ගහක් කපන් ඉන්න තිබ්බේ අපිට. කෝල්. මට එළියට යන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. මම මැරුණොත් එමයි ස්පෝන් වෙන්නේ මෙහෙන්න මේ. එහෙනම් අපි රෑ වෙනකම් AFK ඉමු. මට මයිනින් යන්න බයයි. මතකනේ රෝලෙකුත් ආව කොහෙන්ද වෙන. ඕ දැන් නම් මට මේක අල්ලන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මම ෆ්‍රෙන්ඩ්ස් කිව්වා අර ගාන ගෙස් කර නොමිලේ දොර දෙකේ ෆ්‍රිජ් එකක් දිනා ගන්න. ඔබටත් අවස්ථාවක් ඇත. වැඩි ගණන් ගන්න එපා ෆ්‍රෙන්ඩ්. මම ගායි කිව්වා ෆ්‍රෙන්ඩ්ස් කියලා. ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ ඇත්තටම දැන් එන ලොකුවට කියවෙන වචනයක්. ඇයි දන්නේ? හේතුවක් ඇති. මොකද මං ගොඩක් බය වෙලා ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ආයි කිව්වා. කමන්නේ අපි රෑ වෙනකන් දැන් කොහොම හරි ඉන්නත් එපේ. රෑ වෙනකන් නෙමෙයි. පිස්සු මල්. යන්න පුළුවන් පල්ලෙහාට ෂේප් එකේ. යන්න පුළුවන් එන්න පුළුවන් ඉද්ද. මාව දැක්කේ නෑ යා. මාව දැක්කේ නෑ යා. අර මොකෙද්ද අර උටා. දැන් නම් ගොඩක් බය හිතෙනවා. අම්මෝ පට්ට මොඩ් එක කියන්න කරදක්. ඕ මම මේ කියනවා රෙකෝඩ් වෙනවද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්. මම මේ ඈත ඉඳන් කියන්නේ රෙකෝඩ් දුන්න නැත්නම් මම පස්සේ රෙකෝඩ් කරන්නම් වොයිස් එක. bad so bad. ඉංග්‍රීසි නම් වැරදිට ගණන් ගන්න එපා. මේක ලොග් එකක් තියෙනවා නේ. මේ මොනවද කියන්නද දන්නේ නැහැ. චේන්ජ් මොකක් කරන්නද? ඉන්වෙන්ටරි එලිමන්ට් මාලය. මේක දාගත්තාම අපි බඩු නැති වෙන්නේ නැද්ද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. එහෙම සීන් නැද්ද දන්නේ නැහැ. ඒක පොතක් තියෙනවා. හොර සර්වයිවල් ගයිඩ් කියලා මේකේ. ඔය තියෙන එකේ විස්තර අදාළම නැහැ. මේක නම් සෙට් නෑ මට ෆ්‍රෙන්ඩ්ස්. උදේ වෙන්නකෝ ඉරමාමේ. මට එන්නකෝ ඉරමාමේ. මේ හිම බයොම් එකේ නෑ ඉන්න බෑ යාළුවනේ. යන්න ඕනි කොහෙට හරි. උදේ වෙනවද කියලා ලොක් එකක්වත් නෑනේ. ඒක තමයි කෑම නැති එක. ඒක කුකුලෝ මරා ගන්න බැරි නෝනේ. kadang අපි උඩට යන්. ඕ what the hell අර මොකෙද්ද අර වෙන්ඩිගෝ කෙනෙක්. මං නම් හිතන්නේ වෙන්ඩිගෝ කෙනෙක් තමයි. අනේක මෝඩ වැඩක් දැන් නම් ඒත් නොයා කොහොමද යන්න වෙනවා. අම්මෝ ඒසි වෙන්නේ නැහැ මේක අපිට. කමන්න එහෙමයි කියලා මුන්ට බය වෙලා ඉන්න බෑ. මේ මං ස්පෝන් වෙච්ච තැනත් මාරම සවුත් වෙයි ෆ්‍රෙන්ඩ්. විලේජ් එකකත් ස්පෝන් වෙන්න තිබ්බේ.
පණ්ඩිතකමට සීඩ්ඩයක් ගෙනගෙට නෑ අවංක වෙන්න ගිය හුට ස්තට්ටු කරදරයක් ගන්න හෙන අරු හිටියොත් ලොකු දිවිල්ලක් තමා තියෙන්නේ හිටියොත් නෙමේ ඉන්නවා හුට මට ප්ලේස් වුණා බ්ලොක් එකක් ස්කෙල්ටන්ලත් ගහන හිමවල මට ඇජු පට මේ ගස්සල්ටම වෙලා මේ හාඩ් දෙකින් නම් දිව්වත් ලැරනවා ෆ්‍රෙන්ඩ්ස් තමයි මේ කරන්නේ මොඩ වැඩේ දේවල් හිතන්න එපා මම හිතනවා අයිස් තට්ටුවල ආරක්ෂා කව් පිහිට වෙන්න කව් අය මලින් සෝඩ් එකක් හදාගන්න තිබ්බේ පොඩ පොළොවටට යන්න මේ කියලා හන්න එපා කෑම චුට්ටක් හදාගන්න ෆිනිෂ් එක කිව්වා බීෆ් පා දැම්මා මේක දැම්මා පට්ටම් පොහිතන මේක නම් එතන ෆියනයිට් ෆෝල් වලට පොඩ්ඩක් සමානයි මේ ඉෆෙක්ට් එක තමයි මම හිතන්නේ ගස්වල පාට වෙනස් වුනේ අපි බලමු මේ ඉෆෙක්ට් එක ඔෆ් කරලා ඉස්සර පාට සාමාන්‍ය විදියට නෑ මොකුත් වෙනසක් වුණේ නෑ උටා ලොග් ගියරයි අවුලන්නේ ෂේප් පොඩ්ඩ උඩට බලන්න යන් ආරක්ෂිතයිද කියලා අපිට විලේජ් එකක් හොයාගන්න පුළුවන් වෙයි දන්නේ යාළුවනේ හොයාගන්න පුළුවන් වුණොත් පට්ට භයානක වෙයි ෂෝ මට මෙල්ටෙන්ඩ හරියට මෙල්ට් වෙලා මේ අයිස් ගොඩෙන් එහාට ගිහින් බලමු මේ වගේතර වලස්සු විඩියොත් එහෙම එනටම අවුල් වෙනවා මට ඔය වලස්සුන්ව පේන්න බෑනේ වලස්සුන් කියන්නේ මේ මයින්ක්‍රාෆ්ට් එකේ ඉන්නවලු මෙතන නම් බීච් එකක් වගේ සෑන්ඩ් තියෙන්නේ එතනත් හිම වැටෙනවා අර රොයින් නෙද පෝට්ල් එකක්ද efficiency තියෙනවා iron nugget මේ විලේජ් එකක්ද
वाट అమ్మో इधर स्पॉन पॉइंट एक हमू పో మేము కద్దేయాలు అని ini mah bak මේන නෝමල් මයින්ක්‍රෆ්ට් එකේ තියෙන අම්මා හිතන්නේ